දැන් අපි කරන දේවල් වල වරදකාරී භාවයක් අපිට ඇති වෙනවද කවදාවත්? දැන් උදාහරණයක් මොකක් හරි කියනවා මම හරි කියලා කියනවා. අපි යනකොට පාරේ තරුණයෝ දැක්කම කියනවනේ මේ ගංජාකාරයෝ. එහෙම කියනවනේ. හැබැයි කොල්ලෝ ටිකක් එක්ක අහුවෙලා තව වචනයක් තියෙනවා. භයානක වචනයක්. තොල් දෙක දිහා බලලා ඇස් දෙක දිහා බලලා කුඩ්ඩෝ කියලා කියනවා. කුඩ්ඩෝ කියලා කියනවා. හරි භයානකයි. හරිම බෑ. ඒ ළමයට හැමෝත් ඒක ඒ ළමයා කුඩ්ඩෙක් කරවන්න පුළුවන් ආමුදුර. කොල්ලේ බීඩිය සිගරට් එකක් බියත් මොකද කියන්නේ? කුඩුකාරයෙක් කියලා කියන්නේ. එතකොට අපි කරන දේ කිසි තැනක වැරද්දක් විදිහට නොදකින්න අපි පුරුදු වෙලා තියෙනවා. හැබැයි අනේක කරන දේ වැරද්දක් විදිහට බොහොම ඉක්මනට අපි දකින්න හුරු වෙලා තියෙනවා. අපි කරන වැරදි වලටද අපි කේන්ති ගන්න අනුන් කරන වැරදි වලට. අපි අනුන් කරන වැරදි වලට. අපේ වැරදි වලට අපි කවදාවත් කේන්ති ගන්නේ නැහැ. මොකටද අපි ඒව අමතක කරලා දානවා. මොකද ඒව අපි නොඋන ගන්නට ඉන්නවා ආමුදුර. මොකටද අනුන් කරන ඒවට අපි කේන්ති ගන්න? කාගේ ආධ්‍යාත්මයේද පිරිහෙන්නේ මහදයක්. මිනිස්සු ඊර්ෂ්‍යා කරන්නේ කාටද? අපිටද අනුන්ට? මිනිස්සු වෛර කරන්නේ කාටද? මිනිස්සු ද්වේෂ කරන්නේ දෙස් දෙවොන් තියන්නේ. මොකක්ද අපිට කියලා කරගන්න? අපි අපිට කරගත්තා නම් අපි පිටට තැන ගන්න. දැන් මිනිස්සු වැඩිපුරම ගරහන්නේ මිනිස්සු අපකීර්තියට සහ වැඩිම කාලයක් ගත කරන්නේ. ගත කරන්නේ. අපි වැඩිපුරම කැමති අපේ ඉන්ද්‍රියන් පිනවන්න අනුන්ගේ කුණුවලට නෙමෙයි. කෙනෙකුණ නැති මනුස්සයට බුද්ධ ධර්මය අනුව භාගතුන් වහන්සේ කිව්ව විදිහට මොකද්ද වෙන්නේ? කෙලෙහි ගුණ නොදන්න මනුස්සයාට. කෙලෙහි ගුණ නොසලකා හිටපුවාම ජීවිතේ කවදා හරි මනුස්සයාට අර යථාර්ථයට මුහුණ දෙන්න වෙනවා. කෙලෙහි ගුණ සලකුවා හෝ නොසලකුවා හෝ මොකද්ද යථාර්ථය? ජරාවට ව්‍යාධියටපත් වුනහම පශ්චත්තාප වීමක් මිනිස්සුන්ට ඇති වෙනවා. අධික කනගාටුවක් මේක හතරහන්දි වළංගු තියෙනකොට නම් ඇති වෙන එකක් නෑ. අපිට බලපුලුවන්කාරකම තියෙනකොට ඇති වෙන එකකුත් නෑ. සල්ලි මිල මුදල් තියෙනකොට කොහොමත් මේවත් තේරෙන්නෙත් නෑ. හැබැයි මිනිස්සුන්ට තේරෙනවා ව්‍යාධියටපත් වුණා. ඔත්පොළ වුණා. නැති වෙච්ච දවසට. කවුරුත් නැති වෙච්ච දවසට මට මම විතරයි කියලා දැනෙන දවසට. ගන්නනවා නේද? අත්තාහි අත්තනෝන. අපිට අපිවත් නෑ කියන දවසට තමයි මිනිස්සුන්ට ඕක තේරෙන්නේ. හොඳටම පරක්. හොඳම දේ තමයි. දැම්ම පටන් ගන්න ඕනේ. දැම්ම පටන් ගන්න. දැනුත් ප්‍රමාදයි. ගොඩක් ප්‍රමාදයි. දැන් පටන් ගන්න ඕන. කෙලෙහි ගුණ සලකනවා කියලා අපේ ඒවා නැති කරගෙන යට කරගෙන අවශ්‍ය නැහැ. කීස් කරන්න බෑ.